ආදරණීය තරුවක් චිත්‍රපටයේ ඒ ප්‍රධාන රංගනයේ දායකත්වයේ දක්වන සාරංග ඉන්න ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ඉන්න අපිත් එක්ක. ඉතින් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ප්‍රීමියර් එක බලුවට පස්සේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බ වෙනවා. කොයි වගේ දැනෙන්නේ? ඇතරම මේ ලොකු චකිතයක් තිබුණා. මොකද අපි නිර්මාණයක් කරලා අපිට කොච්චර ඒක හොඳ වුණත් තේරුම් ගන්න යන්නේ ප්‍රේක්ෂකයෝ ලබා දෙන කමෙන්ට් එකත් එක්කනේ ඉතින් ඒක තීරණය වෙන්නේ. ඒ නිසා හැබැයි අද අපේ සහෘදයෝ ආව බලන්න. ඉතින් ඒගොල්ලොන්ගේ ප්‍රතිචාරත් එක්ක මම හිතනවා අපි යමක් හරියට කරලා තියෙනවා කියලා. ඉතින් ප්‍රේක්ෂකයන්ට බාරයි දැන් නිර්මාණය. ඉතින් මම උන්ට ආරාධනා කරනවා නරඹලා අපිට මේ හොඳ නරක කියන්න කියලා. ඉතින් ඒව දැනගන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් ශනුද්‍රිගෙන් ඒ වගේම සංගීතයෙන් සහ අධ්‍යක්ෂණයෙන් සහ ටීම් වර්ක් එකක් මේ. ඒ ටීම් වර්ක් එකෙන් හම්බෙච්ච සපෝට් එක කොයි වගේද නිෂ්පාදකවරයෙක් විදියට? ඔව් හැමෝම තමන්ගේ රාජකාරිය කුරටම කරා සහ 100% වැඩක් කරා. බොහොම පවුලේ වැඩක් වගේ හරිම කැමැත්තෙන් විශේෂම සංගීතයක්වත් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. යාගේ ප්‍රවීණත්වයත් අපිට ගොඩක් ඉවහල් වුණා. අපේ වැඩේ සාර්ථක කරගන්න. ශනුත් යාගේ කාර්ය බහුල කමත් එක්ක අපිට ලොකු සහයෝගයක් ඒත් ලබා දුන්නා. ඩිල්ෂාන් මුල ඉඳලම හොඳ දැක්මකින් වැඩේ අපිව ගයිඩ් කරගෙන ගියා. විශ්වජිත් කරුණාරත්න ඉතා හොඳ DOP කෙනෙක් අපිට ඉන්න ඔහුත් උපරිමය ලබා දුන්නා. ඒ වගේ හොඳ ටීම් එකක් සිතුම් සමරජීව සංස්කරණය පැත්තෙන් සෑහෙන හොඳ දෙයක් කරා. ආනන්ද බණ්ඩාර අපේ කලරිස්ට්, වේශ නිරූපණ ශිල්පියා නයනුජිත් අයියා. ඉතින් ඔය වගේ නම් සඳහන් කරන්න පුළුවන් හැමෝම ඉතා හොඳට ඒගොල්ලොන්ගේ රාජකාරිය කළා. ඉතින් ටීම් වර්ක් එකක් විදියට කරපු වැඩක් සාර්ථක වෙලා තියෙද්දි ඉතින් සතුටුයි. අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමු නේද චිත්‍රපටය නරඹන්න එන්න කියලා. ඔව් ඉතින් ආදරණීය තරුවක් දැන් දිවයින පුරා සිනමා ශාලාවල් වල තිරගත වෙනවා. ඔබට ළඟම තියෙන සිනමා ශාලාවට පවුලේ හැමෝමත් එක්ක ගිහලා නරඹන්න. මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්. ඒත් එක්කම වයස් භේදකින් තොරව රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා ආදරණීය තරුවක් බලලා අපට කියන්න කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි සාරංග අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් සාරංගට ඉදිරියට කරන්න තියෙන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා. මේ වගේ තවත් නිර්මාණ නිෂ්පාදනයෙන් දායකත්වයෙන් දක්වලා හොඳ නිර්මාණ ලබා දෙන්න කියලා අපි සුබ පතනවා. Thank you very much.